ප්‍රවිෂ්ඨ වුණේ සාලිය සහ රෝහිණී. අපි උන්ට ලබා දුන් තේමාවට අනුකූලව යම්කිසි වෙනසක් කරන්න ඔවුන් උත්සාහ කරා. විනිශ්චය මණ්ඩලයේ සමහරු ඒ වෙනස සාර්ථක බව කිව් අතර තවත් සමහරු ඒ අසාර්ථක බවත් කියා සිටියා. නලින්ට නුපුරු තේමාවක් වුණත් නිලන්තිට ඊයේ දිනේ නුපුරු තේමාවක් වුණේ නැහැ. ඒ නිසා ඇය බොහොම ආත්ම විශ්වාසයෙන් යුතුවයි ඊයේ දිනේ තරඟ කළේ. විනිශ්චය මණ්ඩලයේ සමාජිකයන් ඔවුන්ගේ නර්තනය අගය කළා. මට මතකයි චන්න විජේවර්ධන මහතා කියා සිටියා තාක්ෂණය අතේ නිලන්ත සහ නලින් බොහොම ඉහළ මට්ටමක ඉන්නා බව. ඔබගේ නර්තනය සාර්ථක බව ඔහු කියා සිටියා. එසේ බලන කල විනිශ්චය මණ්ඩලයේ අදහස් නිලන්ත සහ නලින් වෙනුවෙන් සුබවාදී. ඔවුන් කියා සිටියේ ඔබගේ නර්තනය සාර්ථක මට්ටමක තිබෙන බව. ඔබ සිතන්නේ මෙසේ වීමට හේතුව මොකක්ද? ඔබ අදත් බලාපොරොත්තු වුණාද මෙසේ රැඳී සිටින්න? එහෙම නැත්නම් අවංකව මට කියන්න අද ඔබේ බලාපොරොත්තු වුණේ මුලින්ම තරගෙන් ඉදිරියට යන්නද? මුලින්ම තරගෙන් ඉදිරියට යන්න නම් එහෙම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. හැබැයි අවම ලකුණු වල රැඳෙන්න නම් මගේ බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ඇත්තටම මම හිතනවා මම දැක්ක විදිහට මම දන්නේ ජනතාව කොහොම දැක්කද කියලා. ඉතින් මට නම් මගේ ඩාන්ස් එක කියන්නේ මගේ අයිටම් එක මට හොඳින් තිබ්බා. මම උපරිම මං කරා. අවම ලකුණු වල රැඳෙන්න බලාපොරොත්තු තිබුණේ නැහැ. ඇත්තටම ඊයේ දිනේ විනිශ්චය මණ්ඩලයේ ඔබ විසින් දරුව අදහස් ගැන ඔබට මොනවද කියන්නේ? ඇත්තටම විනිශ්චය මණ්ඩලයේ හොඳ අදහස් දුන්නේ. මාව දිරිමත් කරා. මම හිතන්නේ අඩුපාඩුවක් මගේ එහෙම අඩුපාඩුවක් කිව්වේ නැහැ. මට ඇත්තටම හොඳ ප්‍රතිචාර තමයි ලැබුණේ විනිශ්චය මණ්ඩලයෙන්. ඔබට ලැබුණු ලකුණු සංඛ්‍යාව ගැන ඔබ තෘප්තිමත්ද? ඔව් මට ලකුණු 29ක් ලැබුණා. ඒ ඔබ බලාපොරොත්තු වන ලකුණු සංඛ්‍යාවද ඊට අඩුද ඊට වැඩිද? මට එහෙම කියන්න බෑ ඇත්තටම. ඒ කියන්නේ මම කොච්චර ඩාන්ස් කරත් විනිශ්චය මණ්ඩලයේ දකින්න විදිය සහ ප්‍රේක්ෂක ජනතාව දකින්න විදිය අනුව මම හිතන්නේ මට ඉතින් ලැබෙන්නේ නැති ඒ ලකුණු ප්‍රමාණය කියලා. ස්තුතියි. සාලිය. ඔබම කිව්වා ඔබ ඉදිරිපත් කරන්න උත්සාහ කරපු ඒ පින්තූරය ප්‍රේක්ෂකයාට පැහැදිලි නැත්නම් ඔබ අසාර්ථක බව. එයින් කියවෙන්නේ අද ඔබ මෙතන රැඳී සිටීමට බලාපොරොත්තු වෙමින් සිටියා කියන එකද? ඔව් කියන්නද නැහැ කියන්නද? ඔබේ කැමැත්ත. නිරෝෂා අද දවසේ කවුරු මේ තරගෙන් ඉවත් වුණත් මම හිතන විදිහට මෙතන ඉන්න 6 දෙනාම අති දක්ෂයෝ. ඉතින් මේ අති දක්ෂයින්ගෙන් 5 දෙනෙක් අද දවසේ කොහොම හරි අද කියන්නේ දිනෙන් දින ඉවත් වෙනවා. එක්කෙනෙක් ඉතුරු වෙන්නේ. ඉතින් සිරස ටීවී අලුත් කරන සිරස වගේ ඩාන්සින් ස්ටාර්ස් වල හිටපු අපි දිනෙන් දින අලුත් වෙවි ආවා. ඉතින් මේ වගේ විනිශ්චයක් ලැබෙයි කියලා මම හිතුවේ නෑ. නමුත් ප්‍රේක්ෂක ජනතාව තීරණය කළා තියෙනවා මාව අවම ලකුණු වලට අද පත් කරන්න. අද දිනේ නිරන්ත සහ නලින්ට මේ අවම ලකුණු අතරට පත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. රෝසි සේනානායක මහත්මිය මට කියන්න ඔබ හිතන විදිහට ඒට හේතුව කුමක්ද? ඔව් නිරෝෂ මම හිතන්නේ බෝල් රූම් සහ ලැටින් ඇමරිකන් කියන නර්තන අංගයන් ගත්තොත් බෝල් රූම් නර්තනය කියන එක මුළු ලෝකෙම වැළඳගත්ත පිළිගත්ත නර්තන සම්ප්‍රදායක්. මේ නර්තන සම්ප්‍රදාය හදාරපු කෙනෙක් හැටියට නිලන්ත ඉතාමත්ම මම හිතන්නේ නිවැරදිව ඇගේ ඉදිරිපත් කරා. ඊයේ දවසේ ගත්තොත් නිවැරදි ලෙස ඉදිරිපත් කිරීමක් ඉදිරිපත් කරා නම් මම මේක නොකියුවොත් නිලන්තිට කරන අසාධාරණයක්. නිලන්ත ඉතාමත්ම පැහැදිලිවම හැම අංගයකින්ම සම්පූර්ණ ඒ නර්තනය ඉදිරිපත් කරා. ස්තුතියි ඔබගේ අවංක අදහස් වලට. අපගේ විශේෂිත ආරායත කලා ශිල්පියා ප්‍රවීණ නර්තනවේදී චන්න විජේවර්ධන මහතාගෙන් මම අහන්න කැමතියි. ඊයේ දිනේ ඔබ අදහස් දැකුවාට ඔබ ලකුණු ලබා දුන්නේ නැහැ. නමුත් ඔබ පෞද්ගලිකව ලකුණු මට්ටමක් තීරණය කරන්න නැති. ඒ ලකුණු මට්ටම අනුව
අද දිනේ ඉදිරියෙන් ඉන්නේ නිලාන්තිද සාලියද? රෝසි මහත්මිය කිව්වාගේ මම දැන් ඔක්කොම තේරුම් කරලා දුන්නා මොකද්ද කියන්නේ කියලා. මම සාලිය ඊයේ කතා කරනකොට මූණ තිබ්බ හින්දා මම හුඟක් අංග ඡන්ද දැක්කේ නැහැ කියලා. හැබැයි මම ඊයේ සිර සමාධියෙන් බලනකොට මම දැක්කා මූණ ඇඳත් එයාගේ අංගවලින් ඒ ගත්ත ඉඟි ගත්තා. ඒ කියන්නේ අපේ නැතුම් ශාස්ත්‍රයේ තියෙන එක. අපි නාගරාක්ෂ ගුළු රාක්ෂ අඳපුවා මූණ ඇඳපුවාම අපි අත්පයින් ගන්න එක. ඒක සාලිය ඉතා හොඳට කරා එක. මේ අවාසනාවකට වගේ මුනේ මේ වගේ පාට්නවත් බෝනික් එක් වගේ තියා හිටියේ. හුඟක් වෙලාවට සින්දුවෙන් භාගයක් වඩා චලනවලට යන්න බැරි වුණා. නිලන්තිට වාසිය ආවේ නිලන්ති මුළු විනාඩි 4 හෝ 5 කොටසෙම එයාට පිරිසුදු අංග දෙකක් යාර පෙන්වන්න හැකියාව තිබුණා. ඉතින් මම කියන්නේ මේ ඊයේ දවස් දිහා බලපුවාම කලින් ඒවා දිහා බලපුවම හුඟක් දුරට සාලි හැලෙන් ඉන්නේ. ඊයේ දවසේදී නිලන්තිට මම හිතන්නේ නිලන්තිය දැන් දෙනවා. ඔබ දන්නවා සිරස ඩාන්සින් ස්ටාර්ස් වලින් සමහර විට ඔබට මවිතයට පත් වෙන්න සිදු වෙන තීරණ අහන්න ලැබෙන බව. අද දිනේ අපගේ මේ සමාජිකින් කියා සිටියේ සාලියත් නිලන්තිත් අතරින් ඉදිරියෙන් ඉන්නේ නිලන්ති බව. ඔවුන්ගේ නායක නාංගයන් තුලින් ආදරණීය ප්‍රේක්ෂක ඔබ තීරණය කර තිබෙන්නේ එසේමයි යන්න. ඒ අනුව නිලන්ති ඩයස් සහ නලින් මීළඟට ඉදිරියට යනවා. Yes. Thank you.